Hi, welcome my brother and sisters. අදත් මීම් රිව් එකක් තියෙන්නේ. රීල් වීඩියෝ එක තව ටිකක් පහු වෙනවා. ඉතින් අපි යමු රීල් එකට නෙවෙයි මීම් වීඩියෝ එකට. අදත් තියෙන්නේ සුපුරුදු පරිදි රීල් නෙවෙයි. ඔක්කොම පැටලෙනවා මීම්. අද තියෙන්නේ මීම් ලන්තේ 2.1. එහෙනම් ඉතින් ජය වේවා අතල්ලේ සෙට් එක කියලා ඉතින් welcome to my video. Nam පටන් ගමු. මේක තමයි group එක. public members ලා ඉන්න 1,27,900ක්. ඒ මොනවාද මේ? මොකක්ද මේ අලුත් ලීක් වගේ අපිට අදාළනේ. දේශපාලනය අදාළත් නෙවෙයි මොනවාද මේ? චාන් දාලා තින්නේ. ඉන්දියාවෙන් පන්නන් ආපු සීතට කියලා පළවෙනි පාරට තේ එකක් හදම්බි පුරාවන. සීත මාරුතේ එළමි නැස්තියා බල. හරි මේ. අද පස්සු දාලා තියෙනවා බලමු. උන් දැන් වාෂ්ප වෙලා. මොකද්ද කවුද? වතුරද? දැන් මෙහෙම හිටියට ඉස්සර යාළුවොත් හිටියා. අඩු සිරාවට උන් කොහෙද දන්නේ නැද? හොයා ගන්න ඕනේ. ඉන්න අදා. මේ අතල් දෙන්න හදන්න එපා. අද රුවන් දාලා තියෙනවා තට්ටෙමින් කියයි නෙත්මිගේ ගායේ කොයිතරම්. නෙත්මි I am sorry මම නෙවෙයි කියන්නේ. රුවන් දර්ශන තමයි කියන්නේ බල්ලෙක් වෙන්න දන්නේ. මේ රුවන් දර්ශන මේක මේ ඇඩ්මින් දක මෙච්චර දාන්න ඇඩ්මින් කියන්නේ මොනවද? මොකද්ද මේ අක්කරි කුක් වැඩක් තමයි. වයින්න මොකද අවුලෙන් ඉන්නේ? තපක් ගාලා ගහන්න එපා. ඔයාට එක්මන යනවානේ පොඩ්ඩක් රීල්ලෙන්. ගුලියක් දාලා එහෙනම් අද කෑම ෂුවර්. අපි දන්නේ නැහැ ඕවා. අපි යමු වෙන එක. රවිදු මොකද්ද දාලා? ෂෙක් මල කරදරේ අප්පා. හලෝ. දුවගේ විභාගයට පූජාවක් කරලා දුව ෆේල් උනේ. දුවගේ විභාගයට පූජාවකුත් කරලා දුව ෆේල් උන එකට බනින අම්මා. මේ දුව හැරලා තියෙන්නේ. පූජාවේදී රවිදු අයියා විත්ලොප් මම. ඒකද මේ අඩෝ රවිදු පවුපා. ඔයවත් ඉන්නේ කෙත්නවා. මුන් දෙන්න විතරනේ මම මේකේ පෝස්ට් කරා. රුවන් බලමු. ඇතුළට ගියාද? ඔව් හිරයිද? නෑ නියම ගන්න ආසයි සනි මල්ලි මේ නෝනට මේ සපත් දෙක පැක් කරලා අද මේවා මේ පරණ මීම් ඈ තාම යනවා නේ මොකද්ද මේ වෙන විට උසස් පෙළ ගුරුවරුන් පොලිමර් දිවයිනේ ප්‍රථමයා බී කරමින් සිටින අයුරු මෙවරත් බුදුම අමාරුවක් තියෙන්නේ කොහේවත් ඉන්නේ පන්ති ගියපු නැති දැන් තිමේකෙක් කොහම හරි පාස් වුණාම ඌ අරගෙන උත්තර කීයක් හරි දීලා කලින්ම ගහන මාකටිං පාරක් ආයේ සුපිරි තාම අම්බුනේ ඉන්න එක තමයි ඔය අවුල තියෙන්නේ මොකද්ද මේ ඉස්කෝලේ හවස පන්ති කියලා කොල්ලෝ එක්ක රූම් ගිහින් ගෙදරට දැන් ගත්තොත් මරයි මේ මොනවාද orang utian ben redda sering vela මොකද්ද මොගේ මුන්න සාද්ද මේ රිද්ම දාලා තියෙනවා සමහර කෙල්ලුන්ගේ බ්‍රායික කුකු මෙච්චරයි එච්චර සුපිරි රිද්මමයි දාලා තියෙනවා මොකද්ද මේ කවුද ඉන්නේ මේ වගේ පාඩම් කරන කෙල්ලෝ I don't know ඉන්නවා මෙන්ෂන් කරයි මෙන්ෂන් නෙවෙයි කමෙන්ට් එකක් දාන්න ඕහෝ මගේ හැම පෝස්ට් එකකටම රියැක්ට් කරන කෙල්ලව හම්බුන දවසට යෝ
සෝරි වලට බ්ලර් වෙලා පේන කොල්ලෙක්ව දාන්න කෙල්ලෝ දුක් විඳින හැටි බලපන් ඇත්තට සිරාවට මං කියන්නේ මේ ඕනම කෙල්ලොන්ගේ පුකේ ඉඳන් බොරුවනේ පුකේ ඉඳන් බොරුව අද මේ අයියෝ කොණ්ඩේ අයින් කරන්න ඒතර කොණ්ඩේ කෙලින් ගලා දික් වෙනවා කොහොමද වාගේ රංගින් පිච්චුන් ඌ එක අයින් කොණ්ඩේ ජුණ්ඩායින් කරන්න කියලා කොවුන් නැහැ මාත් අයින් කරලා බලන්න නෑ අපේ කොට නෑ ඉන්න අපිට අයින් කරන්න ඕනේ මේ වරේ කන්නේ සුදු හදු මොකද්ද මේ ලංකාවේ ඉන්න සුවදම කෙල්ල කියලා හිතන් සුවදම කියලා හිතන් ඉන්න කෙල්ල මේ හුත්ත ගිය පාරක් දාලා මට මේ කොපිරයිට් එකකුත් ගිය පාර වීඩියෝ කොපිරයිට් 3යි රීල් එකේ තියෙන හම්මට සිරි වෙන්න කොපිරයිට් YouTube එකත් එක්ක හරි අමාරු රීල් වීඩියෝ එකේ හින්දා පස්සේ දැන් අදට මී අරක මේ ගිය මියුසික් ට්‍රැක් එකට මෙතන කොපිරයිට් ආයේ 3 පාරක් දානවා වෙලා මං හිතුවේ ඒකටත් කෙලෙයි කියලා කද්ද කෙල්ලෝ ආසම් විදිය අපේත් නහර තියෙන හැබැයි අතේ නෙවෙයි අතේ තියෙන නහර වලට පේන්නේ ඕක තමයි ප්‍රශ්නේ කවුද දාලා තියෙන්නේ රුවන් උගේ නහර බලන්න ඕන උට කෝල් එකක් ගන්න ඌ පෙන්නනවා නහර අපේ නම් මොළු ටික හරි රෝස පාට එතකොට ඔයාලගේ මේක මේ වැල ගෲප් එක කිව්වා මාපන් යකෝ පයින්වත් නුවරට යන්න නුවර රාජධානී පණිවිඩය අඩේ උනාට කැත වැඩි ඒක අනේ වන්ද රාජ්‍යයේ ප්‍රශ්නත් උනා ප්‍රශ්න දන්නේ කොහමරි ඔබ ලෝකෙට කවුරුනා රාජපක්ෂලාට ඔබ මරන්නේ සුමානේ මේ මාවත් මරුවොත් එහෙම සුදු වෙන දැම්මොත් එහෙම මේ මොකද්ද මේ අඩෝ වයිබන් කියලා දාලා තින බලමු කෑල්ලේ ගෙදර කවුරුත් නැහැ කියපු නිසා හොරෙන් එහෙ ගිහින් ඉද්දි එකපාරටම කවුද දොරට තට්ටු කරනවා කියලා ගිහින් දොර ඇරලා බලද්දී ආපික්කයක් අතේ සාරංග ඔයාගේ ලැට් එක බලන්න ඕනේ කිව්වා මේ නිල්ලේ කටේ කරලා රත් ගාගනි ඕකේ කියලා මම නෙමෙයි කියන්නේ කියන්නේ සාරංග ඉන්නේ මෛත්‍රීපාල ඒ මොඩේ අපි දෙන්නත් තප ගාලා සද්ද ඇහෙන සෙල්ලමක් කරනවා අප්පුඩි ගහපන් තප ගාලා තපනේ සද්ද අප්පුඩි ගහපන් තප ගාලා සෙල්ලම් හැමෝම හොයන්නේ අවංක ආදරයක් මම හොයන්නේ මරු කඩක් කියලා මම නෙවෙයි කියන්නේ රුවන් දර්ශන අවුරුදු 6 දී මම දැන් මම මේ උත්තේ ඉන්නේ මේ තනිකර මෝල් කාර්යවද බං මමත් ඉන්නවනේ මමත් මෝල් කාර්යෙත් නෑ කරන්න දෙයක් නෑ ඔයාලට මං ඉන්න විදියට ඉන්න බෑ ආසැති බලන්න මට තේරුම් ගන්න තිබ්බනේ කලින්ම මෙතන මේ දාලා තියෙන පිච්චර් එකම අද පොඩ්ඩක් ලයිට් අඩුයි ලයිට් එක පොඩ්ඩක් එළිය අඩු වෙලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ මයි පුතේ දැන් අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු ඔයාලට එන්න එකට මොකක් හරි වදනක්වත් නැහැ නේ මොකක්වත් ඔවින්න මෙහෙම කියමු එන්න එක අපි මෙහෙම කියමු ඉන්න වදනක් අපිට යන්න තියෙනවා ලොකු ට්‍රිප් එකක්. ඔයාලා එන්නේ කිසි සප්පයක් දෙන්න මට බලන්න ක්ලැප් එකක්. අපි යනවා. හම්බෙමු ඊළඟ වීඩියෝ. ජය වේවා.